හායි ළමයි. ඉතින් මේ දවස්වල හැමෝම තෙමු එකෙන් ඕඩර්ස් දානවනේ. ඔන්න මටත් ඉතින් ආසාවක් ආවත් ඕඩර් එකක් දාලා බලන්න. එකක් නෙවෙයි මම දෙකක්ම දැම්මා. මේක මගේ ෆස්ට් ඕඩර් එක. සෙකන්ඩ් ඕඩර් එක තාම හම්බුනේ නැහැ ළමයි. ඒකත් හම්බුනහම මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. ඒකෙන් මම මොනවද ගෙන්නුවේ කියලා. මම මේ වීඩියෝ එකේ අන්තිමටම ඒකත් ඇඩ් කරලා තියන්නම්. අපි බලමු මගේ ෆස්ට් ඕඩර් එකෙන් මම මොනවද දාපු අයිටම් කියලා. මුලින්ම තියනවා ළමයි මේක කිචන් ටවල් එකක්. මේක 300 ගාණක් වගේ තමයි මතක හැටියට උනේ. මේකේ 2 pieces තියෙනවා. කලර්ස් දෙකකින් එයාලා අපිට එවලා තියෙනවා. අපිට තෝරගන්න නම් එයාලා කලර්ස් එහෙම දීලා තිබුණ නැහැ. එයාලා එවපු කලර්ස් දෙකෙන් තමයි අපිට ගන්න වෙන්නේ නම්. ඇත්තටම හරිම කියුට් ළමයි. ඒක ලස්සනයි. ඒක අපිට ඕනම තැනක එල්ලලා තියන්න පුළුවන් විදිහට තමයි තියෙන්නේ. ඇත්තටම හරීම ලස්සනයි ඒ දෙක. ඊට පස්සේ මේක අපේ හස්බන්ඩ් දාපු අයිටම් එකක්. ඒක ෆිෂින් අයිටම් එකක් කියලා තමයි කිව්වේ. හැබැයි කොහොමද මේක යූස් කරන්නේ මොකටද යූස් කරන්නේ කියන්න නම් මම විස්තරයක් දන්නේ නැහැ. හැබැයි ඩැමේජ් වෙයි කියලා නම් බය වෙන්න කිසිම දෙයක් නැහැ. මොකද මේ වගේ බොක්ස් එකක දාලා තමයි එයාලා අපිට ඒක එවලා තිබ්බේ. ඉතින් ඒ ගැන නම් බයක් තියාගන්න ඕනේ නැහැ. ඩැමේජ් වෙයි කියලා නම් ඉතින් ලොකු විස්තරයක් කියන්න නම් මම දන්නේ නැහැ ළමයි. මොකද මේක එයාගේ මොකක් හරි වැඩකට යූස් කරන්න තමයි එයා ඒක දාලා තියෙන්නේ. අපි බලමු ඊළඟ අයිටම් එක මොකක්ද කියලා. මේක ළමයි මගේ කුස්සියේ වැඩවලදී යූස් කරන්න මම දාපු ඒප්‍රන් එකක්. ඒකත් ඇත්තටම හරිම ලස්සනයි. මේකෙත් කලර්ස් ගානක් තිබ්බ අපිට තෝරගන්න. ග්‍රීන් කලර් එක, බ්ලූ කලර් එක, රෙඩ් කලර් එක, පර්පල් කලර් වගේ කලර්ස් ගානක් තිබ්බා. ඉතින් මම ගත්තේ රෙඩ් කලර් එකෙන්. ඉතින් අපිට මේක බෙල්ලෙන් දාගන්නත් පටියක් එක්කම පිටිපස්සෙන් ගැට ගහගන්නත් පටි දෙකක් තියෙනවා. ඒ වගේම ඉස්සරහෙන් ළමයි පොකට් දෙකක් තියෙනවා. මේ වගේ. ඉතින් අපිට පුළුවන් ෆෝන් එකක් හරි දාලා තියාගන්න. ඇත්තටම ගොඩාක් ලස්සනයි, ගොඩාක්ම කියුට් එක. අපි බලමු ඊළඟ අයිටම් එක මොකක්ද කියලා. ඊළඟ අයිටම් එක ළමයි මේකත් ෆිෂින් අයිටම් එකක්ම තමයි හස්බන්ඩ් දාපු. ඒකත් ඉතින් ලොකු පැහැදිලි කිරීමක් කරන්න දන්නේ නැහැ ළමයි එහෙම මම නම්. ඒකත් ඉතින් හොඳට පැක් කරලා එයාලා අපිට එවලා තියෙනවා. කාඩ්බෝඩ් එකකින් කවර් කරලා තමයි එවලා තියෙන්නේ. ඒකත් අපිට බය වෙන්න දෙයක් නැහැ ඩැමේජ් වෙයි කියලා. පැකින් නම් ඇත්තටම මගේ මේ අයිටම් වල පැකින් නම් ඇත්තටම සුපර්. අපි බලමු ඊළඟ අයිටම් එක මොකක්ද කියලා. මේක ළමයි සෝප් එක දාලා තියන්න පුළුවන් එකක්. මේක මං ගෙන්නුවේ බාත්රූම් එකේ සින්ක් එකෙන් සෙට් කරලා තියන්න. බලමු අපි අයිටම් එකත්. ඒක ළමයි අපිට තියෙන්නේ අපි මුලින් මේක සෙට් කරගන්න ඕන. සෙට් කරගෙන ඊට පස්සේ තමයි මේක තියාගන්න පුළුවන් වෙන්නේ. හැබැයි මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ළමයි. මේක ඇලිලා හිටීද කියන එක. ඉතින් ඒක පොඩ්ඩක් තියලම තමයි ළමයි බලන්න ඕන. මේකත් මට මතක හැටියට 300 ගාණක් වගේ තමයි උනේ. ඊට පස්සේ බලමු අපි මේ අයිටම් එක. මේක ළමයි බෑග් එකක්. පුංචි බෑග් එකක්, ගොඩාක් ලොකු නැහැ. මේක මම දැම්මේ බබාට. මේකෙත් ළමයි පොකට් දෙකක් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ඉතින් පුංචි දෙයක් දාගෙන එයාට යන්න පුළුවන්. ඉතින් ගොඩාක් ලොකු නැහැ, ගොඩාක් ඉඩක් නැහැ. ඉතින් එයාට තාම අවුරුදු 2යි. ඉතින් ඇත්තටම එයාගේ වයසට චූටි දෙයක් දාගෙන අර එල්ලගෙන යන්න තියෙන ආසාවට තමයි මම මේක නම් දැම්මේ. පිටිපස්සෙන් මේ විදිහට අපිට පටිය ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඒ වගේම මේකත් ඩිසයින් ගානකින් තිබ්බා. ඉතින් මම මේ මිකී මවුස් තීම් එකේ තියෙන බෑග් එක තමයි දැම්මේ. අපි බලමු ඊළඟ අයිටම් එක. මේක හෙයා ටවල් එකක් ළමයි. මේකෙත් කලර්ස් ගානක් තිබ්බා. පර්පල් කලර්, yellow, pink, ඒ වගේම blue. ඉතින් මම දැම්මේ blue කලර් එකෙන්. ඒ වගේම මේකේ මැටීරියල් එකත් ගොඩාක් හොඳයි. බටන් එකක් තියෙනවා ඉස්සරහෙන්. ඒ වගේම පිටිපස්සෙන් ඒක සෙට් කරගන්න විදිහට එයාලා අපිට මෙහෙම මේ විදිහට එවලා තියෙනවා. ඉතින් ඇත්තටම මේකත් ගොඩාක්
මං හිතනවා වර්ත් කියලා. මොකද මේක මට මතක හැටියට මේකත් රුපියල් 300 ගාණක් වගේ තමයි උනේ. මොකද මගේ ෆස්ට් ඕඩර් එක හින්දා මං ගොඩක් ලොකු ගණන් වල අයිටම් දැම්මේ නැහැ. පොඩි පොඩි ගණන් වල අයිටම් තමයි දැම්මේ. ඉතින් අපි බලමු ඊළඟ අයිටම් එක මොකක්ද කියලා. මේක ළමයි බෑග් එකක්, ෂෝල්ඩර් බෑග් එකක්. මේකත් මට මතක හැටියට 1000 ගාණක් වගේ තමයි උනේ. මේකෙත් කලර්ස් ගොඩක් එයාලා දීලා තිබ්බ ළමයි. වයිට් කලර් එක, පර්පල් කලර් එක, ඒ වගේ කලර්ස් ගාණක් දීලා තිබ්බා. මම දැම්මේ ළමයි බ්ලැක් කලර් එකෙන්. මොකද ඕනම එහෙකට යූස් කරන්න පුළුවන් හින්දා මම බ්ලැක් කලර් එක තමයි දැම්මේ. ඉතින් මේ වගේ හොඳ ඝනකමට මහත චේන් එකක් තමයි තියෙන්නේ. ඇත්තට මේ බෑග් එකත් ගොඩාක් ලස්සනයි, ගොඩක් හොඳයි. මේ විදිහට ෂිපර් එක ඇරියහම තනි පොකට් එකක් තමයි තියෙන්නේ. ඇතුලේ තව පොකට් තිබුණ නැහැ. මේ විදිහට තමයි ඒ බෑග් එක තිබ්බේ. ඉතින් මගේ ෆස්ට් ඕඩර් එකෙන් ගෙන්නපු අයිටම් ටික තමයි මේ. ඉතින් මම මේ ඕඩර් එකේදී ළමයි ගොඩාක් ගණන් වැඩි අයිටම් දැම්මේ නැහැ. පොඩි පොඩි ගණන් වල අයිටම් ටිකක් තමයි දැම්මේ. මොකද බයයිනේ ෆස්ට් ඕඩර් එක හින්දා. ඒ හින්දා මම ගොඩාක් අයිටම් දැම්මේ නැහැ. හැබැයි මේ සේරම අයිටම් ගොඩාක්ම හොඳට තියෙනවා. ඉතින් මේ ටික තමයි මගේ ෆස්ට් ඕඩර් එකෙන් මම දාපු අයිටම් ටික. ගොඩාක් හොඳයි හැම අයිටම් එකක්ම. ඉතින් ඔන්න ළමයි මම පොරොන්දු වුණා වගේම මගේ සෙකන්ඩ් ඕඩර් එකෙත් මොනවද තිබ්බේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ආවා. ඉතින් මේක ගැන කිව්වොත් මේ පාර්සල් එක නම් චුට්ටක් එන්න අපිට පරක් වුණා. මොකද එයාලා පාර්සල් එක අරන් ඇවිල්ලා එයාලට ඇඩ්‍රස් එක චුට්ටක් හොයාගන්න අමාරු වෙලා ආයෙමත් පාර්සල් එක යවලා තිබ්බා. ඊට පස්සේ අපි එයාලත් එක්ක කතා කරලා තමයි ආයෙමත් පාර්සල් එක පිගෙන්න ගත්තේ. ඒ විදිහට තමයි ඉතින් චුට්ටක් මට මේක පරක් වෙලා හම්බුනේ. අපි බලමු මොනවාද මේකේ තියෙන්නේ කියලා. ඒ වගේම කියන්න ඕන මේකේ නම් ගොඩාක්ම තියෙන්නේ හස්බන්ඩ් එයාට දාපු අයිටම් ටිකක්. අපි බලමු මොනවාද මේකේ තියෙන අයිටම් කියලා. ඉතින් මේක හස්බන්ඩ් දාපු අයිටම් එකක්. මේකේ ස්පිනින් රීල් එකක් කියලා තමයි එයා කිව්වේ. හැබැයි මොනාටද කොහොමද යූස් කරන්න කියන නම් මම ගොඩක් දන්නේ නැහැ. මේක එයාගේ අයිටම් එකක්. ඉතින් එයාගේ උමනාවකට එයා දාපු අයිටම් එකක්. ඉතින් බොක්ස් එකක දාලා ඩැමේජ් නොවෙන විදිහට තමයි එයාලා මේක එවලා තිබ්බේ. අපි බලමු ඊළඟ අයිටම් එක මොකක්ද කියලා. මේකත් එයාගේ අයිටම් එකක්. ඇත්තටම ඒකත් ඩැමේජ් වෙන්නේ නැති විදිහට බොක්ස් එකක දාලා තමයි එවලා තිබ්බේ. අපි බලමු ඊළඟ අයිටම් එක මොකක්ද කියලා. මේක ළමයි ලිප්ස්ටික් එකක්. ඒක මට දැම්මේ. මේක 400 ගාණක් වගේ තමයි උනේ. මේක මම හිතනවා ගොඩක්ම වර්ත් කියලා. මොකද ඒ ගාණට 400 ගාණට කලර්ස් 5ක් තියෙනවා මේකේ. අපිට ඕන කලර් එක චේන්ජ් කර කර යූස් කරන්න පුළුවන්. මේක මම AliExpress එකේ ඩරාස් එකේ දැක්ක තියෙනවා. ඉතින් මට ඕන වෙලා තිබ්බා එකක් ගෙන්න ගන්න. ඉතින් තෙමු එකේ තියෙනවා දැකලා ඊට පස්සේ මම දැම්මා. මේ විදිහට ඒකේ කලර්ස් චේන්ජ් කරන්න පුළුවන්. ඉතින් අපිට ඕන කලර් එක ඇප්ලයි කරගන්න පුළුවන් මේ විදිහට කලර්ස් චේන්ජ් කරලා. ඇත්තටම ඒකත් ගොඩක් හොඳයි. අපි බලමු ඊළඟ අයිටම් එක මොකක්ද කියලා. මේකත් හස්බන්ඩ් දාපු අයිටම් එකක්. එයාගේ මොකක් හරි මොකක්ද කියන්නේ එහෙම මම දන්නේ නැහැ. එයා දාපු අයිටම් එකක් තමයි මේකත්. බලමු ඊළඟ අයිටම් එක මොකක්ද කියලා. මේක ළමයි මම ගෙන්නුවේ බබාට මගේ. එයාව නාවනකොට එයාගේ මූණට වතුර වැටෙන්නේ නැති වෙන්න මේක ඔලුවට දාන්න පුළුවන් එකක්. මේක අපිට එයාගේ ඔලුවට තියලා ඕන සයිස් එකට මේක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඒ වගේම කන් දෙකත් මේ විදිහට කවර් කරගන්න පුළුවන්. මේ විදිහට අපිට ඒක තියලා ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. මේකත් උනේ මං හිතන්නේ 300 ගාණක් වගේ තමයි. අපි බලමු ඊළඟ අයිටම් එක මොකක්ද කියලා. මේකත් ළමයි හස්බන්ඩ්ගේ අයිටම් එකක්. මේක ෆිෂින් අයිටම් එකක් මොකක් හරි. ඉතින් මම මේක පැකින් කඩන්නේ නැහැ. මොකද මේක පැහැදිලි කරන්න නම් මම දන්නේ නැහැ කොහොමද මේක යූස් කරන්නේ මොකක්ද කියන්න. මේක ළමයි මට දැම්මේ. මේක ලිප්ස්ටික් එකක්. මේකෙත් කලර්ස් 6ක් තියෙනවා. මේක රුපියල් 600 ගාණක් උනේ මට මතක හැටියට.
ඉතින් මේකත් ගොඩක් වර්ත් ඒ ගානට. මොකද අපිට ඇත්තටම එකක් ගන්න ගියොත් සාමාන්‍යයෙන් ගාණක් වෙනවා. ඉතින් මේක 600 ගානට කලර්ස් 6ක් තියෙනවා. අපිට ඕන ඕන කලර් එක යූස් කරන්න පුළුවන්. ගෑනු ළමයිට ඉතින් කොච්චර ලිප්ස්ටික් තිබ්බත් මදිනේ නේද? ඒ හින්දා ඉතින් ඔන්න මමත් වැඩිපුර බලලා තියෙන ඒවා තමයි ගෙන්නුවේ. මම ඔයාලට එකක් අරන් පෙන්නන්නම්. මේක ඉතින් ඇත්තටම ගොඩාක් හොඳයි ගානත් එක්ක. මම හිතන එක වර්ත් කියලා. ඉතින් මේ අයිටම් එකත් ගොඩාක් හොඳයි. අපි බලමු ඊළඟ අයිටම් එක මොකක්ද කියලා. මේකත් ළමයි එයාගේ ෆිෂින් අයිටම් එකක්ම තමයි. ඉතින් එයා එකපාර මේ ඕඩර් එකේ නම් ගොඩක්ම එයාගේ මොකක් හරි එකකට ඕන දේවල් ටිකක් තමයි එයා දාලා තිබ්බේ. ඉතින් බලමු අපි ඊළඟ අයිටම් එකක් මොකක්ද කියලා. මේකත් ළමයි එයාගේම ෆිෂින් අයිටම් එකක්ම තමයි. ඉතින් ඇත්තටම ගොඩක් පරිස්සමට එයාලා මේක පැක් කරලා එවලා තියෙනවා. ඉතින් මම මේව අන්පැක් කරලා පෙන්නන්න යන්නේ නැහැ. මේ විදිහට බොක්ස් එකක දාලා තමයි ඒකත් එවලා තියෙන්නේ. ඉතින් මගේ සෙකන්ඩ් ඕඩර් එකේ තිබ්බ අයිටම් ටික තමයි මේ. ඉතින් මම ආයෙමත් ඕඩර් එකක් දැම්මොත් ඔයාලත් එක්ක ඒකත් ෂෙයා කරගන්නම්. ඉතින් ඔයාලා මාව subscribe කළා නැත්නම් මාව subscribe කරලා මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මම ආයෙමත් වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න.